දැන් ඉතින් පොලිසිය දන්නවා නුරාන්ගෙන් කෙවින්ගේ තාත්තගේ බිස්නස් වලට, කම්පැනිස් වලට, ඔෆිස් වලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියන කතාව ගැන. ඒ වගේම තමයි නුරාන් කොයි වෙලාවක හරි මේ කට්ටිය අභියසට පැමිණෙයිද කියලත් ලොකු බයකින් තමයි ඉන්නේ. ඉතින් ඒ බයත් අරගෙන යන අවස්ථාවක මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්න උනන්දුවක් තියාගෙන ඉන්න තැනකට පත්විය යුතුයි කියන කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාලට මතක් කරලා දෙන්නට ලෑස්ති වෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයත් එක්ක මතක් කරන්නටම ඉඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට කතා කරන්නට පුළුවන්කමක් තියෙන්නේ කියන ඒ කාරණාව තමයි මම අද ඔයාලට මතක් කරලා දෙන්නේ. කොහොම වුණත් ඉතින් ඔය නුරාන් වෙස්වලාගෙන ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම ආපු වෙලාවෙ ඉඳලා මේ නුරාන් කරන කැත වැඩේ නම් අවංකවම කියනවා නම් බලාගෙන ඉන්නත් බැරි තැනකටපත් වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අපිට අද මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවකුත් තියාගෙන ඉන්න හැකියාවක් ලැබෙන්නේ කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්කම කතා කරන්න ලෑස්ති වුණේ කියන කතාව ගැන තමයි අපිට මතක් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි කතා කරන්නටත් ඕනේ. ඉතින් කොහොම හරි ඒ ඇහැ ගහගෙන ඉන්නව විතරක් නෙමෙයි අර ඔෆිස් එකේ වැඩ කරන කට්ටියටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මේ කවුද කියලා. හැබැයි ඉතින් අර උදාර කතා කරලා තියෙන හින්දා මේගොල්ලන්ටත් එහෙම ප්‍රශ්නයක් ඇති වුණත් ඉවසගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට ඕනේ. හැබැයි මෙහෙම දෙයක් හිතා ගන්නට වෙනවා. ඒ කියන්නේ දැන් දිගින් දිගටම Tamanට අපහාස කර කර ඉන්නකොට මේක දරා ගන්න බැරි වෙනවා පියන්ට. එතකොට පියන් අනිවාර්යෙන් මේ ගැන පොන්සේක මහත්තයෙක්ගෙන් හරි කෝල් කරලා අහනවා කියන කතාව ගැන අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතින් ඒ වගේ තීරණයක් ගත්තා නම් Taman අස් කළා වගේ එහෙම තීරණයක් ගන්න. හැබැයි අස් කරන්නේත් නැතුව ඇයි මේ වගේ තීරණයක් ගත්තේ කියන එක ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් පොන්සේක මහත්තයා සාමාන්‍යයෙන් කෙලින් වැඩ කරන කෙනෙක් කියලා ගොඩක් දවස් වැඩ කරපු කෙනෙක් විදිහට දන්නවා. අනිත් එක තමයි ඔෆිස් එකට කම්පැනි එකට මේ හැම තැනටම ගෙන ගත්තේ නැතත් හරි හමන් විදියට සල්ලි නැතත් හරිම ආදරණීය විදියට තමන්ගේ ඔෆිස් එක කම්පැනි ගැන හිතන කෙනෙක් විදියට මේ විදිහට තමන්ට අසාධාරණකමක් වෙනකොට දරා ගන්න බැරි වෙනවා. අනිත් එක පොලිසියෙන් පවා අවධානයක් දීලා තියාගෙන ඉන්න මොහොතක් නේ. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා සැකකටයුතු කෙනෙක් මෙහෙම ආව කියන එක ගැන අනිවාර්යෙන් CCTV දර්ශන වලින් පෙන්වන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන නුරාන් කියන එක එතනින් පස්සේ දැනගන්න හේතු වාසනාවක් වේවි කියලයි මම අද ඔයත් එක්ක මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් තියාගත්තේ.